ළමයි ඔන්න අදත් යනවා පොඩි ගමනක්. ගමනක් නෙමෙයි ඇත්තටම මේක නම් පෙරේත ගමන යන ගමන. මෙන්න මෙයාට තමයි ආසාව ආවේ. කොහෙද යන්නේ? අපි යනවා ගිහින් බලමු. අපි යනවා පෙරේත ගමනක්. ගිහින් බලමු අපි පෙරේතද යන්නේ කියලා. මෙන්න මෙයාත් අද ඉන්නවා එහතින්. හායි. හයි. පේනවනේ. මෙයාව පෙන්වන්න ඕනේ එක්ක මෙහෙම. නැත්තම් මෙහෙම පෙන්වන්න ගියාම මගේ බාගේ පේන්න. බාගේකුත් නැහැ. බාර පැනලයි. මගේ පෙන්වන්න කරගන්න. නයිස් හෙයාර් ස්ටයිල්. ටෙම්පරල් එක දාලා යන්නේ. පැය කීයක් ගත්තද? හරියට කොණ්ඩේ හදන්න? පැය භාගයක් විතර ගත්තා මම. හවුන්නේ පැය භාගයක්. වැඩිද? ඉතින් අපි ගිහින් බලමු. අපි යන්න හිතන් ඉන්නේ මොකේද? බෝට්ටේද? යම් කෝගලන්ට බෝට් රයිඩ් එකක් පෙන්වන්න අද. ඔයා ඒක දැක්කේ නැද්ද කියන්නකෝ. මොකද්ද? ඕක ඔය මගුල අරන් මං ඉන්නේ මේක දිහා බලන්න. ඉතින් ඕකේ පේනවනේ එනකොට. නෑ ඔයාට වැහිලාද ඉතින්? දෙක්කනේ ළමයි වෙන්න කීයද? පාරේ යනකොට ඔබ දුබ කියවන්න එපා, ඔබ දුබ බලන්න එපා කියන්නේ ඔන්න ඕක තමයි. කොහෙද යන්නේ? දන්නේ මේ එක්කෙනෙක් ලයිව් ලයිව් දර්ශනය දෙන. ඕගොල්ලෝ ලයිව් එකේ දකින්නත් සමහර අය. දැකපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. නේද? ළමයි අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි බාඩුබයි පැත්තට යන්නේ. මෙතන බෝට් එක යන්න කියලා හිතාගෙන තමයි ආවේ. එන විදියට සෑහෙන සෙනගක් ඉන්නවා. ඉතින් බලමු යන්න පුළුවන් වේද කියලා. බෝට් එක යනවද? ඒක සෙනග? තමයි කල්පනා කරේ. යන්කෝ ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේ බෝට් එකේ ගිහින් තියෙන අය දන්නව ඇති. මේක යන්නත් ඔයගොල්ලන්ගේ මෙහි නොබල් පාවිච්චි කරන නෝල් කාඩ් එකෙන්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකට් එකක් අරගෙන උනත් යන්න පුළුවන්. අපි ඇත්තටම ටිකට් එකක් අරගෙන යන්නම් කියලා ආවේ. හැබැයි ඒ සෙනග නිසා අපි බැලුවේ කාඩ් එක රීචාර්ජ් කරලා කාඩ් එක අරගෙන යන්න. අයිසයි CR6 ඒක තමයි යන්න ඕනේ. බලමු. ලස්සන යොට් එකක් තියෙනවා. යොට් එකේ ඩිනර් එකකට යන්න ඉන්නවා. next week හරි පුළුවන් ඉක්මනට අපි යන්න බලනවා. නිවාඩු වෙලාවක් හම්බෙන්නකන් ඉන්නේ. මේ තියෙන්නේ මෙතන මේ බෝට් ස්ටේෂන් එක කියන්නේ බනියාස් මරීන් ට්‍රාන්ස්පෝර්ට් ස්ටේෂන්. බනියාස් මරීන්. අන්න ඒක. ඔන්න ළමයි පොලිම. පොලිම ටිකක් ගියා ඉස්සරහට. බලමු. ඉතින් අපිත් ටික ටික ඉස්සරහට යනවා. එනවනේ.
මම පොලිමි. මේ ළමයි දැන් ඔයාලා මට කන්නඩි පොළගේ කියන්න එපා. මේ පාර යන්න බලන් හිටිය බෝට් එකේ ඒත් බැරි වෙනවා. ඊළඟ ටර්න් එකේ තමයි ළමයි අපිට යන්න පුළුවන්. මේක තමයි අපි යන්න හදන්නේ. මේක යන්න බෑ ඇත්තටම. ඊළඟ එක ආවම ඊළඟ එකේ යනවා. ළමයි අපි යනවා. ටිකට් ගත්ත අය මෙන්න මෙහෙම ටිකට් බලනවා. නෝල් කාඩ් එක තියෙන කට්ටියට මෙන්න මෙහෙම ටිකට් එක ගියා. ළමයි ෆස්ට් ටයිම් එකක බෝට් එකේ එක්කන් යනවා. මොනවා හරි කියන්න දෙනවද? බස් එකේ ගියා වගේ නේද? මම මේ දන්නේ නැහැ. අන්න අරයට වෙන යාළුවෙක් හම්බෙලා. හරි එතන හරි තනියම ඉඳගෙන යනවා. රයිඩ් එක හොඳයි. එහෙ බලන්න එපා දියර. එහෙ බලන්න එපා දියර. ෆොටෝ ෂූට් මට ලැබිලා පේනවා ළමයි. පේනවද ඔයාලට ලස්සන? බෝට්ටුවේ ඇවිල්ලා තව කිලෝමීටර් කිලෝමීටර් 250ක් විතර පයින් එක්කන් යනවා. පේනවනේ. මේ දුර ගෙවාගෙන යන්නේ කොහෙද කියලා පෙන්නන්නම්කෝ. හොඳට පත්තු බඳින්න නෝ. වගකිව යුත්තා. කවුද? මේ පැත්තද? මේ පැත්තද? මං කිව්වා රෝද 4ක් ගමු කියලා ඇහුවේ. අපි යනවා පයින්. ඇඟට හොඳයිලු. මෙන්න මේ ඇඟ බස්සන්න පයින් එක්කන් යන්න. නේනවනේ. Golden Sands. ඉරකට 19 වැර මෙතන 18 අරක 19 වැර තියෙනවා. කොහෙද? ඔව්. ඕම් බලන්න ළමයි. අර පැත්තේ 19 තියෙනවා. මොකක්ද තියෙනවද නැහැ. 18. 17 තියෙනවා ඊට. එහායින් අර. පේනවනේ. ඔන්න ඔහොමයි ආතල්ලගේ පාරේ යන්නේ. මොකක් කිව්වත් ඇහෙන්නේ නැහැ. කනුවෙත් හැප්පෙනවා තව ටිකකින්. මොන හරි කියන්න දෙනවද රට ගැන? ඇත්තරම ළමයි පේනවනේ මෙච්චර හති දාගෙන පයින් ඇවිල්ලා නෑ බෝට් එකේ ඇවිල්ලා පයින් ඇවිල්ලා ආවේ හොට් පොට් කන්න. යන්තම් ආවා ලොකේෂන් එකට මේ මහත්මයා එක්කන් ආවා. වැඩි ඔව්. රෝද 4ක වගේ හරියට යනකොට. රෝද 4. ඔන්න බලන්න මෙන්න මෙතෙන්ට ආවේ.
Unlimited. කොහොමද ගත්තේ? මෙන්න මේවයි ෆ්‍රෙන්ඩ්ස්. දැන් මේ කාගේ ප්ලේට් එකද? ඈ? මේ කාගේ ප්ලේට් එකද? මේකෙන් දාන්න අර ඉතින් නටන්න ඕනේ ඈ එක්කෙනෙක් කන ගමන් ලයිව් අල්ලන්න බන්නේ දැන් චොප් එකෙන් එනම් කන්නේ එනගෙන කන්නේ මම ඒකේ පැත්තකින් ඒ මොකද කරන්නේ කො ආයෙ දෙන්න අන්න එහෙම කන්නේ රවටුනා විශ්වාස කරලා යනවා ඔය තේරෙන්නේ ළමයි පොඩි ළමයි කියන්නේ අලාගෙන මේකේ ලංකාවේ ගෙවන්න මේ ලොඩ නේද? මේක තමයි කතා කරලා බලන්න. ෆ්‍රෙන්ඩ්ස් දෙන්නේ කනාත වෙලා ඉන්නවා කා ගන්න බැරිද? යත් ඒවා. සෝබන් මූණ අනාත වෙලා නැහැ මං කෑවා. කොහෙද කාලා මේ? තව එන්නේ. ඒකනේ. මොකද? Una busa. ඉන්නසෙන් කෑම ඉතුරු දිනම් 68ක් වැඩිපුර ගෙවන්න ඕන. තේරෙනවනේ පෙන් වැඩිපුර බෙදාගෙන ඔය 68ක් ආයි දෙන්න වෙනවා නේ ආයි හොට් පොට් කරවද ඔයා හරි හොට් පොට් ඉවරයි ආයි ළමයි ඔය මේ වීඩියෝස් වල තියෙනවා විශ්වාස කරන්න එපානේ පිටින් පේන හැමදේම ලස්සන නෑ ඒ වගේ තමයි මේ අර මේ මම කරන කතාවක් කියවනේ. මිනිස්සුන් සියල්ල ලකුණක් මම වෙන මොකක් හරි කියලා දුවේ. එල්ලෙන තියලා රඹටන්න ඔය එල්ලෙන සියල්ල රම්බුටන්න ඔය වගේ තමයි මේ මත්තර මහරේ පාන්දරට කෑම කන වීඩියෝ බල බල හුල්ලනවනේ කෙලගිල්නවනේ තාන් මේ පෙරේතට මම ගහලා තමයි ආවේ මේක ගන්න විශ්වාස කරන්න බලමයි කන්න බෑ කොහොමද මේ කියන්නේ කිම්මල් කිසිලා කෑවනේ දැන් අල්ලගත්තා හරි ළමයි ඔන්න කෑවා. කාලයක්ද ආයි හොට් පොට් කනවද? නෑ කෑවනේ මේ මම යුද්ධයක් ඉවර කරා ඇත්තටම ඒක නයි යුද්ධයක් තමයි ඇත්තටම ෆස්ට් ටයිම් මේ ඩුබයි හොට් පොට් කන්න ආවේ. බොහොම මාරෙන් බටන් එක දාලා ඔව් ඒක වැඩි. කන්න බැරි තරම් කෑවා ඇත්තටම. මේ පොඩි දෙයක් කියන්න ඕනේ. රහ නෑ කියපන් නැත්ත කියපන් මිනිස්සු මර වට්ටන්න බොරු කියලා ඔව් ඉතින් ඒ රහ ඇත්තටම අපිට සෙට් වෙන්නේ අපිට සෙට් නෑ ළමයි මේ ඒ වගේම තමයි පොඩි දෙයක් කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ මෙන්න මෙහෙම ප්‍රොමෝෂන් එකක් යනවා. ඕගොල්ලෝ තුන් දෙනෙකුට වැඩි එක්කගෙන ආවොත් එහෙම
නේද එහෙම නේද කිව්වේ? පොඩි ලගේජ් එක. නෑ අපි ආයෙ පාරක් ආවොත් කියලා ආ, කිව්වේ ඔව්. ඉන්න මේ අපි දැන් මේ ෆස්ට් ටයිම් ආවනේ. ඒ වනේ හින්දා එයා අපිට මෙහෙම පේපර් එකක් දුන්නා. මේක ලියලා දුන්නේ එයා. තුන් දෙනෙක් එක්කන් ආවොත් එහෙම ඔයගොල්ලන්ට මේ තියෙන බැගේජ් එකකින් පොඩි ස්මෝල් බැගේජ් එක හම්බෙනවා. ඒ වගේම 12 දෙනෙකුට වැඩි එක්කන් ආවොත් එහෙම මේ බැගේජ් තුනමනේ. මේ සෙට් එකම හම්බෙනවා. හැබැයි මේ පේපර් එක අරගෙන එන්න ඕනේ. ඔන්න ඔයාලට chance එකක් තියෙනවා. ඔයාලා කවුරු හරි දේරා මම අපිට මැසේජ් එකක්. ඔව් දේරාවට කවුරු හරි ඉන්නවනම් මගේ මේ පේපර් එක ගන්න පුළුවන්. මේක අරගෙන ඇවිල්ලා ඔයගලන්ට මේක තියෙන්නේ අපි කාපු රෙස්ටුරන්ට් එක තියෙන්නේ බර්ච්මන්. හරියටම තන කියන්නේ කොහොමද? බර්ජුබාන් සහරත් අල් සක්‍රියු. වීඩියෝ එකකට පෙන්නුවා. බර්ච්මන් තියෙන්නේ මං ලොකේෂන් එකක් දාන්න රෙස්ටුරන්ට් එකේ නමත් එක්කම. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මේකත් ඉල්ල ගන්න පුළුවන්. මේකත් අරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට කාලා එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් පේනවනේ වඳුරන්ට දැලිපි හවු වෙලා වගේ. එද්දි බෝට්ටුව ඇවිල්ලා යද්දි යනවා මෙට්‍රෝ එකේ. නැත්තේ කීයක් ඉවරද? සල්ලි ගැන හිතන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න ළමයි මෙට්‍රෝ එකට හදිස්සියේ දුවගෙන ආපු හේතුව. ළමයි ඔයාලට ඒ ලයිට් ටික දැකලා පුරුදු වෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි ඔන්න කිව්වා වගේ අපි හොට් පොට් කන්න ගිහිල්ලා ආවා. ෂෝක් හොට් පොට් එක හැබැයි නේ. අන්තිම පොට්ටොත් වෙලා ඒක ගැන විස්තර කිව්වා. කලිනුත් කිව්වා ඔයගොල්ලන්ට තියෙන ඔෆර් එකක් ඒකේ. ඉතින් යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා. දේරාවට ඉන්නව නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මං ගාවේ පේපර් එක තියෙනවා. කැමති කෙනෙක්ට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරනවා අපි ආවා ගෙදර. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් දාලා එහෙනම් කියව ගන්න බෑ ළමයි. එච්චරට අමාරුයි කාලා. එහෙනම් අපි යනවා. bye. ආයෙ හොට්පොට් තනවා. හොට්පොට් තනවා නේද? මෙතන එහා පැත්තේ තියෙන පාරේ අනිත් පැත්තේ හොට්පොට්.